අමුද්‍රව්‍ය දෙකකින් හරිම ලේසියෙන් අල කට්ලට් බෝල හදා ගන්න පුළුවන්. පුංචි ප්‍රමාණය අලගෙඩි 4යි. මේසෙදී එකහමාරක පිටි විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් දැන් අපි මේ අලගෙඩි 4 හොඳින් පොතු ඉවත් කරගමු. ඉතින් හොඳින් අපි මේ පොතු ඉවත් කරගත්තට පස්සේ සාමාන්‍ය ගානට කපා ගන්න ඕනේ. ඊට පස්සේ භාජනයකට මේ අල කෑලි ටික දා ගන්න ඕනේ. මෙම කපනකට වඩා සාමාන්‍යයෙන් මහත ගානට කපා ගන්න ඕනේ. ඉතින් ඒකට අපි ගානට වතුර දා ගන්න ඕනේ. ඉතින් ටිකක් උඩ ප්‍රමාණයට එන විදිහට දා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මේකේ දිය රහක් එනවා නම් ලුණු කුටි ටිකක් දා ගන්න ඕනේ. ගින්දර හොඳටම වැඩි කරලා මේක අපි තම්බන්න තියා ගන්න ඕනේ. ඉතින් විනාඩි 15ක් විතර තම්බ ගන්න ඕනේ. ඉතින් මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ තාමත් සාමාන්‍ය ගානට වගේ තමයි තැම්බිලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි මේක දැන් හොඳට තම්බගෙන තමයි තියෙන්නේ. ඉතින් මේක දැන් අපේ භාජනයකට දා ගන්න ඕනේ අල කෑලි ටික. ඔන්න ඉතින් මේක මේ විදිහට දාගත්තට පස්සේ මේ වගේ ඔයාලා පත්තර පිටියකට දාගන්න ඕනේ. නැත්නම් ඉතින් මේක ඔයාලා ගුලි කරද්දිත් තෙතයි ඒ වගේම වතුර නිසා හරියට ගුලි වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පත්තර පිටියකට දාගන්න. ඉතින් දැන් මේ වගේ භාජනයකට දාගෙන හොඳට මේක තලා ගන්න ඕනේ. ඉතින් මේක කෑලි හිටින්නේ නැති විදිහට හොඳටම අපි චොප්ප කරගන්න ඕනේ. ඉතින් ඔයා මේකේ කෑලි හිට්ටොත් එහෙම ඔයාගේ බදිනකට තෙලේ බදිනකොට මොකක් හරි වෙන්න පුළුවන්. ඒ වගේම අර පුපුරන ගතියක් තියෙනවා. ඉතින් අපි දැන් ඔය විදිහට ගොඩක් දුරට තලාගෙන තමයි මේක තියෙන්නේ. මේකට ඔයාලා පිටි එකතු කරන්න ඕනේ. ඔයාලට ඉතින් ආයමත් පිටි මදි නම් ආයමත් ඔයාලට පිටි එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් මේක හොඳට අනා ගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ කෑලිලන් තියෙන්න බෑ මේකේ. ඉතින් ඔයාලට ආයමත් පිටි මදි නම් ආයමත් පිටි මේකට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් හොඳට මේක අනා ගන්න. ඉතින් ඔය විදිහට අපි අනාගෙන ඔය වගේ හදා ගන්න ඕනේ. හරියට නිකන් රොටියකට පිනි අරනවා වගේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය ගානට වගේ මේක ගුලි කරගන්න ඕනේ. ඔයාලා කල්ලට් ගුලි කරනවට වැඩිය ටිකක් පොඩි ප්‍රමාණයකින් මේක ගුලි කරගන්න. ඉතින් දැන් අපි ගුලි කරගෙන ඉවරයි. ඉතින් ඔයා මේක ගැඹුරු තෙලේ බදින්න. ඉතින් මේක මදි. ඉතින් ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන තමයි බදින්න ඕනේ. ඉතින් ඔයාලා මේක ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන බැද ගන්න. වැඩිපුර නම් කරන්න එපා. නැත්නම් මේක ගොඩක් කර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාගේ ගානට බැදගත්තට පස්සේ මේක රන්වන් පාට වෙනකන් හොඳින් බැද ගන්න. ඉතින් දැන්ටමත් අපේ කට්ලට් අල කට්ලට් එක ගොඩක් රසවත් විදිහට බැදලා තමයි තියෙන්නේ. ඉතින් මේක රන්වන් පාට වෙනකන් බැද ගන්න.
ඉතින් ඔය විදිහට රන්වන් පාට ටිකක් මැදගත්තට පස්සේ මේක දාගන්න. ඉතින් අපි ගෙඩිය ඔක්කොම මැද්දට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ අපේ රසමසාලා කටලත් බෝල් එක. ඉතින් thanks for watching.